කොහොමද ඉතින් ජීවිතේ තවත් දවසක ලස්සන ආරම්භයක් තමයි මේ තියෙන්නේ. ඉතින් දැන් නම් 6යි 30ට විතර ඇති. පුරුද්දට වගේ ඉතින් ඉරිදා දවස කියලා නෑ කලින්ම හැරෙනවා. ඒ වුණාට 7 වෙනකන් ආයෙත් පොඩ්ඩක් ඇඳට වෙලා ඉඳලා නැගිටින්න තමයි හිතුනේ. ඉතින් 7ට නැගිටින්න හිතුවට ඔහේ පොඩ්ඩක් කල්පනා කර කර ඉඳලා 8ටම තමයි මේ ඇහැරෙන්නේ. ඉරිදා කියන්නේ කොහොමත් වැඩිපුර නිදාගන්න හිතෙන දවසක්නේ. ඒ වගේම තමා පිස්සු හැදෙන තරමට වැඩ ගොඩක් තියෙන දවසක් තමයි ඉතින් මේ. කම්මැලිකම පැත්තකින් තියලා මේ මගේ වැට පටන් ගන්න තමයි මේ හදන්නේ. ඔන්න ඉතින් ජනේලෙන් පොඩ්ඩක් එළිය බලලා තමයි වැඩ පටන් ගන්න හදන්නේ. ඔන්න ඔහොම තමා මට ජනේලෙන් එළිය බැලුවාම පේන්නේ. ඇඳ ලස්සනට හදලා දවස පටන් ගන්නයි හදන්නේ. ඉතින් මෙහෙම ඇඳ ලස්සනට හදලා ඒකේ ලස්සන බලනවා කියන්නේ මං ආසම දෙයක්. මොකද පිළිවෙලට ලස්සනට තියෙනකොට හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා මට නම්. ඔන්න ඉතින් ඇඳ වටේ කැරකි කැරකි මං ඔය දැන් ඇඳේ ලස්සනනේ බලන්නේ. ඉතින් මෙහෙම ටික ටික වැඩ ඉවර කරගන්නවා කියන්නෙම හිතට මාර සැනසීමක්. ඉතින් මන් මේ දැන් මූණ සෝදගෙන එන්නයි හදන්නේ. දැන් මෙහෙම කාමරේම අස් කරගන්න තමයි මේ හදන්නේ. මොකද සතියම වැඩ නිසා ඉරිදා තමා වැඩි වෙලාවක් අරගෙන මට මේ වැඩ ටික ලස්සනට කරගන්න පුළුවන්. ටික ටික වැඩ ඉවර වෙනකොට මාර සැහැල්ලුයි. ඉක්මනට වැඩ ඉවර කරගන්නවා කියන්නේ මේ දවසෙන් භාගයක්ම මට නිදහසේ ඉන්න පුළුවන් කියන එක. මම මේ ඉතින් ටිකක් ඉක්මන් කරලා වැඩ ඉවර කරගන්නේ පොඩ්ඩක් ටවුන් එක පැත්තෙත් යන්න හිතේ අදහසක් තියෙන නිසා. ඔන්න ටවුන් එකටත් ගිහින් ආවා. මහා ගොඩක් දේවල් නම් ගත්තේ නෑ. රසම රස රෝස් පාන් දෙකකුයි රසම රස බත් එක්කුයි ඔන්න අරගෙන ආවා. බලන්නකෝ සුදු බත් එකට පරිප්පු මාළුවයි කෙහෙල් මුවයි පොල් සම්බෝලයි තව පොඩි කරෝල කෑලි තුනකුත් තිබුණා. ඉතින් ඔන්න මදි පාඩුවට රෝස් පාන් එක්කුත් කඩලා දාලා කන්නයි මේ හදන්නේ. මාරම රසයි ඉතින් හරිම රසයි. පොඩ්ඩක්වත් ඉතේ කරන්න නැතුව ඔක්කොම කෑවා. මොකද ඒ බත් එක නම් මාරම රසයි.
ආයෙත් දවසක හම්බෙමු මේ වගේ වීඩියෝ එකකින්. බායි.